सच्च बद्ध गिरि के सुमना चलंगे. හෙලෝ ගුඩ් මෝනින්. ඉතින් ඔන්න අද සුන්දර ඉසව්වකට ගමනාන්තයකට යන්න කියලා අපි ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් සමනල රක්ෂිතයට කිට්ටුවෙන් ඉන්නේ. දැන් චුට්ටක් අපි මේ තේ කෑල්ලෙන් උඩහට ඇවිල්ලා තියෙන්නේ. බලන්න මෙතන ඉරසේවය පේනවා හරිම ලස්සනයි. මේ මාව රතු වෙලා වෙන්නේ. දැන් ඉර මුදුන් වේගෙන එන්නේ. අපේ තව ආව සෙට් එක ඉස්සරහට ගිහිල්ලා ඉවරලා අඳුන්වලා දෙන්නම් කවුද ආවේ කොහොමද කියලා. ඉතින් අද අපි මේ යන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට ඇදෙන්නේ බල්ලන් බැඳිගල. ඉතින් මේ සමනල රක්ෂිතය තුල ශ්‍රීපාදස්ථානය අපිට හරිම ලස්සනට බලන්න පුළුවන්. ඉසව්වකට තමයි යන්නේ. යමු එහෙනම්. රෝස් එක වෙන ආසයෙන් දාන එක දාන්න බෑ. ඉතින් කට්ටියව හඳුනලා දෙන්න. ඒගොල්ලෝ කතාව මාර ලස්සනයි. එන්න. මොනටද අමලන්න තිබ්බා. දැන් මුරු වැඩි. බට කෑලි පටලවාගෙන මේවා දිග ඇරගෙන යනවා. ඉතින් ගල් පොත්තන්නේ අර අම්මට හෝ ගල් පොත්තකට ආවා. මෙතන ඒක තමයි අඩවියේ අලෙන් ගෙබෙටි. මේ රේගේම ඉරේලි වැටලා මහා ලස්සනයි. මෙන්න ඉතින් පරිස්සමේ යන්න ඕන ගමනක් සහ මම පෙත පැහැදිලිව වැටලා නැහැ. අපි අස්සෙන් මුල්ලෙන් පාර හොයාගෙන යන්න ඕන. තව ගල් පොත්තක්.
දිගටම තියෙනවානේ. අලි අඩි පාරවල් තියෙනවා. මෙතන දඩ බෙටි සෙට් එකක් තියෙනවා. අපි දැන් ටිකක් දුර කැලේ මැද්දෙන් බටපඳුරු අස්සේ රිංග බඩගග ආවේ. ඒවිලා දැන් තමයි පොඩ්ඩක් උසගස් තියෙන ඒරියා එකකට වැටුනේ. ඒ යන්න තියෙන තවත් ඉස්සරහට. මේ අලි අඩි මෙහෙ ගස් වලත් මොස් එහෙම ලස්සනට තියෙනවා. නගස් වගේ තමයි පොඩ්ඩක් වැස්ස හම්බෙලා නැහැ වගේ මේ වියලි ගතියක් තියෙන. කට්ටිය බහිනවා පල්ලෙහාට. අපිට දැන් මෙච්චරලා වතුර හම්බුනේ නැහැ. අපි වතුර ටිකයි අරන් ආවේ. මෙන්න මෙතන ලස්සන. වතුර නැහැ කියන්නේ සුවර් නේ මතන් ආ ඉස්සර. ඔව්නේ. බලමු. අපි වතුර මග හම්බෙයි කියලා මොකද ආවේ. හැබැයි උඩ වැහැලා නැහැ වගේ ගතියක් තියෙනවා. පින්නක් විතරක් ගිහිල්ලා ෂේප් වෙච්ච ගතියක් තියෙනවා. බලමු අපි ඉස්සරහින් හොයාගමුනේ. මෙන්න මේ හරි බයෝඩයිවර්සිටි එක මරු. මේ මෙතන මේ අපි හිඳිච්ච වතුර පාරක් දිගේ තමයි උඩහට යන්නේ. ඒ නිසා මෙච්චර වෙලා දැකව පරිසර පද්ධතියට වඩා වෙනස් පරිසර පද්ධතියක් නැති වෙන්නේ. ඩ්‍රෝන් එක දාලා බලලා ඩ්‍රෝන් එක බිමට ගන්නේ කොහමද? යවා ගන්න නම් කොහොම හරි පුළුවන්. ඔය යවා ගන්නත් තමයි. සම්මත. නෑ. ඔයගොල්ලෝ හයිකින් යනවා කියලා. ඕකට දානවා සින්දුව දාලා මොකද? තාත වීඩියෝ වලට දාලා තියෙනවා. මොකක්ද අර සින්දුව? මොකක්ද අර කෙල්ලෙක් කරන්නේ තියෙනවා? ඔව්. අම්මට කියන එක මට්ටම. පය කඩ වී ගියා පුරුදු දිනේ කවදා. නෑ අර අම්මට කියන දැම්මන එකක් ෆෝනල්ලේ ගිහින්. ඈ? චරිත පාත්‍ර කෙල්ලෙක් වැඩන්නේ බා. අපි මෙච්චර වෙලා කැලේ ඇස්සෙන්ම තමයි ආවේ ඉතින්. කොච්චර බැලුවත් කැලේම තමයි තියෙන්නේ. ඉතින් අපි පෙට්‍රල් ටික ගන්න. පෙට්‍රල් දෙන්න. අපි දැන් පීක් එකට ළඟ වතුරුයි බයි බා. භාගයක් විතර ඇවිල්ලා නේද ඉතින්. තව භාගයක් විතර යන්න තියෙනවා. පෙට්‍රල් ලෝ. හා? ඔතට ඇද්දියම්. මෙතන අලියාගේ අඩි පාරක් තියෙන මේ තියෙන්නේ. අලියාගේ නිය පාර වැදිච්ච. පාර මේ සලකුණ තමයි තියෙන්නේ. එතකොට මෙතන මඩේ තමයි මේක වැදිලා තියෙන්නේ. ඔන්න කොල්ලන්ට බඩගිනි දැන් එක දිගට ඇවිල්ලා තනින් තනින් ඉඳගෙන තේරෙනවනේ. අපි බටර් එක පාන් කරා. බටර් එක පා නෑනේ ජෑම් බටර් එක කන්නේ. ඇපලුයි බටරුයි ජෑමුයි පානුයි කන්න යන්නේ බඩගිනි. මාළු බටර් තියෙන මාළු. අපි දැන් ඉන්නේ කැලේ මැද්දේ. අලියා යන පාර නේ මේක තාම. ඔව්නේ. කියවන්න බෑ. කැරගෙනවා කියවනවනේ මේ. කියවනවනේ කරකම. ඕක ගණින් කන්න. මේ තියෙන ඒඩි. අන්න ඇපල් කෑල්ලක් කන්න ඇපල් කෑල්ල. ඇපල් නෙමෙයි නේද? දෙකක් ඇදියු තමයි. ඇපල් තමයි. ආ. මේ ඇපල් නේ. ඊය යනවා අවුරුද්ද මොකද?
අන්න ඒක ගාපන් කනට එක අපල් කැල්ලක්කම මොකද කැම්පසේ ටෙක්නොලොජි කැම්පස් නීරු ඕකේ කරන්නේ Iya namanya PK ini kok. Tahu kocok lah kau. මෙට පාක් නෑ මෙතන ඉහා පැත්තේ නැග්ගම ගල දිගේ උට යනදී Amma siri. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ බල්ලන් බැඳගලට චුට්ටක් පල්ලෙහා. නිකන් පේනමානේ වගේ. ඉතින් අපිට මේ මෙන්න මේ ගල් පොත්තේ පොඩි දියසිගරාවක් යනවා. දැන් මග එනකන් අපිට වතුර හම්බුනේ නැහැ. ඒ කියන්නේ අපිට වතුර පුරව ගන්න පුළුවන් වගේ පිරිසිදු තැන. ඉතින් මෙන්න මෙතන අපේ හෙඩා. හෙඩයි මොන් දෙන්නම Sering gila auto puruna mana sering gila. Bukan. වතුර ටික මේ පුරවන ගමන් තියෙන පිරිසිදු වතුර. වතුර පෙන්නන්න හෙඩා. Sering gila boleh. Nah pure water, pure natural water. Ini supir වතුර. හරි. මොකුත් නෑ මේ කොළ රොඩු. මම නම් ජරාවා නම් මම මොකුත් නෑ. ඉතින් මේ වගේ ස්වභාවික ජල මූලාශ්‍රයකින් වතුර එකතු කරද්දී ඉතින් හැමදාම කියනවා කියන්න තියෙන්නේ ඔයගලන්ට ඊට උඩහට වෙන්න පොඩ්ඩක් බලන්න. ඉතින් ජරාවම් මොන හරි මලකුණක් තියෙනවද කියලා. ඉතින් එහෙම නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඉතින් ආරම වැඩි හොඳට රත් කරලා බිව්වම හරි. අවුවයි. උදේ 9 මාරයි. 9 මාරනේ වෙලා. උදේ 9 මාරයි. අපි පාන්දර 6ට වගේ හයිකේ පටන් ගත්තේ. තව ටිකයි. තවත් ගල් තලාවක්. විශාල ගල් පොත්තක්. ලොකු ගලක්. ඔන්න තාම අපි යන ගම. තව දෙවෙනියට හම්බෙච්ච ගල් පොත්තේ මේ ඉන්නේ. මෙන්න ශ්‍රී පාදස්ථානේ තියෙනවා. මෙන්න මෙතන බෑන සමනල පේනවා. මෙන්න මෙතන අපි උඩ ගිහලා විස්තර කතා කරමු. මෙතන අවුවයි අපිට වෙහෙසයි. යමු. Oh, ha, ava, kullo ava. මෙන්න තියෙන බෝවිටිය. කැලේ ඇතුළට ආවා. කැලේ ඇතුළට ඇවිල්ලා බෑග් ටික තිබ්බා. මොකද මේ තද අවුව. මේ අවුවත් එක්ක බෑ. එහෙනම් අපි කැලේ ඇතුළට වෙලා ඉන්නවා සාමාන්‍යයෙන් 3-4 වගේ වෙනකන්. ඉඳලා ඉවරලා ගල් පොත්ත උඩට ගිහිල්ලා ඉවරලා ටෙන්ට් එක මවුන්ට් කරනවා. දැන් මේ ආයෙ යනවා. අපිට ශ්‍රීපාදේ පොඩ්ඩක් බලා ගන්න ඕනේ හින්දා ගල් පොත්ත උඩට. ඉතින් අපි මේ ඉන්නේ තද අවුවේ ගිනි කාස්ට් එකේ මෙන්න ඉර මුදුන් වෙන ගම. ඉතින් මෙහෙට අපිට කඳු ශිඛරයන් ගණනාවක් පේනවා. කඳු වලලු මේ පුරාවටම. අන්න අපේ උතුම් වූ ශ්‍රීපාද ස්ථානයේ උඩමළුවක් පේනවා. බෑන සමනලක් පේනවා. ඒ වෙතර යමු අපි. අපි ඉස්තටියක් කතා කරමු හවස. පොඩ්ඩක්
මේක ඇවිදලා කරලා බලන්න ඕනේ. යන්නේ එහා පැත්තේ. ඇතුළටම යන්න ඕනේ. ඇතුළටම යන්න ඕන. අපි නූඩ්ල්ස් එකක් ගාගන්න යන්නේ. මේ විදිහට තමයි කොල්ලොට ගෙන්නේ. මේ තියෙන අපේ වතුරේ. අර පල්ලෙහාන් පුරව ගත්තේ. මේ හදාගෙන කන්න තියෙන්නේ. අපිට ඉන්නේ මෙතන නේ තව පැය 4-5ක්. වතුරේ ඔව්. තාම වෙලාව 10ට විතර දැන් 10 මාට විතර ඇති මේ අරුණ මා කියනවා කොහොමද අපිට අවු බහිනක ඉන්න වෙනවා මෙතන. ඔව්. ගෝල්කන් පත්තු කරන්නද? ඔව්. අඩු දාන වෙලා වතුර දාමු නේද? ඈ? අඩු දාන වෙලා වතුර නෑ දාමු. වතුර ගුණ කර. කො වතුරේ? වතුර රත් කරලා දාමු කියලා කියන්නේ. ඊට වඩා එනවනේ මේකට. ඊට වඩා එනවා. ඉඳලා ඉඳලා ගන්න. නැත්තම් මේකට දා ටිකක් ගනි. ඔය පැත්තට. ඔව් මේකට දාන්න. ඔව්. මූට වඩා එනවා කියනවනේ. ඔව්. අප්පඩසි. ඒකට දාන්නද? දැන් බරේ. දැන් ගනි. හා. දැන් හරි. ඔය කියන උනේ. කොහෙන්ද නාපු නා ඉතින් වෙන්දා. පළුළු. ඒ උණුයි බං. ගත්තා වගේ නෙමෙයි පිච්චිලා ගියා. කොට විතරයි. මේ පිට කොට. තිත්ත කොට්ටක්ද? අපි ඉතින් මෙහෙම කැලේවා කියලා නෑ ඉතින් මේ ස්වභාවික තමයි. ස්වභාවික ආම්පන්න කොහොම වගේ කොයි? උණ බට අවුලන්න. උණ වට උණ. අපි ටෙන්ඩ් එක මවුන්ට් කරගත්ත. මේක අපි බෑග් ටික තියලා මේක අපි කොල්ලෝ ටික ඉන්න යන්නේ මේ මෙතන සෝයා මීටර් ගහන ගමන් ඉන්නේ. ප්ලේන් ටිකක් ගැහුවා දැන් බිව්වා. මෙතන මරු ශ්‍රීපාදස්ථානේ මෙන්න මෙතනින් තියෙනවා වැහිලා හැබැයි. අපි ආව ගමන් නම් මේ හොඳටම වීව් එක තිබ්බා පෙනුණා. අපි බැලුවා. ඉතින් අව්වේ සැරකමත් එක්ක පොඩ හවස් වෙනකන් ඉන්නවයි කියලා හිතලා ගියා වන වැස්ම ඇතුළට. වන වැස්මෙත් අපි ටික වෙලා හිටියේ. සාමාන්‍ය පැයක් දෙක. මොකද මාර සීතලක් ඇල්ලුවා මේ දවල් කියලාවත් අව්ව කියලාවත් නැහැ. මාර සීතල. ඊට පස්සේ මෙතනට එහා පැත්තේ පොඩි ගල් පොත්තක් තියෙනවා මේ එතනට ආවා. දැන් ඉතින් ඉන්නවා ශ්‍රීපාදස්ථානය ක්ලියර් වෙයි කියන බලාපොරොත්තුව එක්ක. ඊයේ නම් අපි එද්දි මේ සම්පූර්ණ ක්ලියර් තිබ්බේ. අපිට සන්සෙට් එක පව මාර ලස්සනට පෙවුණා ඊයේ හවස එද්දි. දැන් මේ අද තමයි පොඩ්ඩක් ඔක්කොම ටික මේ දුම් බාලා වැහිලා ගිහලා තියෙන්නේ. අර ශ්‍රීපාදස්ථානයේ උඩමළුවේ පූජාව ඒකේ සද්ද ඇහෙනවා මෙතනට. අපි මේ ඉන්නේ බල්ලන් බැඳි ගල. එහෙම නැත්නම් බෙල්ලන් බැඳි හෙල කියලා කියනවා මෙතනට. අපි ආයේ පල්ලම් බහිනවා කිව්වා වගේම වතුර අරන් යන්න. මෙන්න ආයේ යන්න තියෙන. පල්ලම් බලාගෙන යන්න. බිම් බලාගෙන යන්න ඕනේ නැත්තම් පත බෑගෙන එක පාට. දෙරපු දෙක ජුවර්මන. සීතල අල්ලන් එනවා. මන්ට යන්න. අර අතන මේ දවල් 12ට විතර ඇතිනේ අපිට මේ සීතලේ ගැහෙද්දි කැලේ ඇතුලේ. ඔව්.
හොඳටම මේ ඉර මුදුන් වෙලා තිබ්බේ වෙලනේ. බලන්න උරෙන්. ඉන්දවා වතුර ගත්තා වතුර. එතනින් අපි ආවේ. එතන යන්න. Nice. Serappu damme yano iyanne danger. මේ නරත්තේ හිටන මේ. අපි වතුර ගත්තා. දැන් එතන මේ උල්පතේ වතුර මේ අඩුයි. ඒ හින්දා රොඩු වෙන්න බලනවා. ඒ හින්දා අපිට අවශ්‍ය ප්‍රමාණයට අරගෙන ඉවරලා දැන් ආය යන ගම. Gol sambol atau carrot sambol atau apa? Gol sambol ya, carrot. Kali loko ini. Tapi agak gana udah nggak tahu itu asing gana udah. Itu mahansi lagi ya. Tonic kemudian gana udah nggak tahu. Tonic kemudian ya. Wah rahaban tuh hadal dia udah. කොල්ලන්ට පිඟක් නෑ මේ කෑම ටික හදාගෙන අයිනකට දාමුද? කණ්ඩ යන්නේ ඔගොල්ලෝ දැන් සෝයා මිටි සවන් ක්‍රමයට කන්න යන්නේ. බත තව ටිකක් සත වෙලා මේකේ සිස් ටිකක් කරලා දීපරම බත හරියනවා. ඔන්න අපි කාලා කරලා නිදාගන්න ලෑස්තුනා මේ අන්නරේ ශ්‍රීපාදේ යට ලයිට් සෙට් එක පේනවා. යට ඉඳන් උඩට උඩ මළුව පේන්නේ නැහැ වැහිලා තියෙන්නේ. මීදුම් බාලා තියෙන්නේ. සීතල නැහැනේ පොඩ්ඩක්වත්. 12ට එමු 12. අනේ අම්මෝ. මේක අල්ල. ආයි මම අත්තර යන්නේ. හලෝ රත්තන යාළුවනේ. අගන්න. දැන් ඉන්නේ පොඩ මේ ආයි. උඹලා බෑපල් බෑග් එකේ පොඩි උත්සාහ කරලා දිනවා. ඔන්න දැන් වෙලාව 10:45ට විතර ඇති. අපේ උතුම් වූ ශ්‍රීපාදස්ථානය අපිට මේ වගේ ලස්සනට පේනවා. මේ සම්පූර්ණ ඉස්සරහා ලයිට් ලේයර් එක පල්ලෙහාට යනවා වැටලා තියෙන්නේ 60න් පාර. එතකොට එහා පැත්තෙන් කන්දට උඩින් මෙන්න මේ හරියින් ගිහිල්ලා තියෙන ඔයගලන්ට පේනවා ඇති. අර තැනින් දැන් ලයිට් පොඩ්ඩක් තියෙන දකුණු පැත්තේ. ඒ තමයි රත්නපුර පැත්ත. ඒ කියන්නේ කුරුවිට රත්නපුර. ඒ පැත්තේ ට්‍රේල් එක තමයි එහෙන් තියෙන්නේ. මේ පැත්තෙන් පාර තමයි මේ තියෙන්නේ 60න් පාර. ඉතින් හරි ලස්සනයි මේ වෙලාව වෙද්දී. මුළු අහසෙම තරු හැම තැනම අපේ කොල්ලෝ ඉන්න ඇතුලේ පොඩ එළියට බැස්සා. මේකේ ලස්සන වීඩියෝ එකක් ගන්න ඕනේ. යන්නම්මදාය නදියා පුලිනේච තීරේ යං සච්ච බද්ධ ගිරිකේ සුමනා චලක්ගේ යං තත්ත යෝනක පුරේ
च पादं तं पादलाञ्छनमहं शिरसा नमामि. ගුඩ් මෝනිින් කට්ටියට ඔන්න සීතල උදෑසනක් ගුඩ් මෝනිින් සෙට් එකට ගුඩ් මෝනිින් උදේට කන්න හෙඩ අපිට කැමටි කලා ඇස්ති කරන ඔක්කොම ඇඳුම් අනම් මනන් ටෙන්ට් වේලෙන්ඩ දාලා තියෙන්නේ කොල්ල ෆොටෝ ගානවාරය ශ්‍රීපත් දස්ථානය මෙහින් තියෙනවා හාල් තියෙනනේ ගැම්මත්තවා ඉති ඔගලන්ට මෙතැන්ට මේ පේන කඳුරී ගැන අයිඩ එකක් ගන්න කිවොත් එහ මේ මවසෑ කලේ ජලාශ පේන්නේ එතනින් අපත්ත මස් කෙලිය ඊට පස්සේ මෙන්න මෙතන මේට තියෙන්නේ ඇල්බෙද්ද කඳු ඊට පස්සේ මෙතන ප්‍රෙස්ටන් හිල් තියෙන්නේ මේ ඩෙල් හිල් තියෙන්නේ ඩෙල් කන්ද ඊට පස්සේ මෙතන යකහළු වෙල කන්ද ඊට පස්සේ මෙහාට එද්දි සිංගි මලේ ඊට පස්සේ එතනින්ම පිටිපස්සට ගියාම ටවර් සෙට් එකක් එක්ක මෙහෙම පේනවා අපේ නුවරඑළියේ අපේ ශ්‍රී ලංකාවේ උසම කන්ද පිදුරු තලාගල කන්ද එතනින් මේ පැත්තට ගත්තාම අර පොඩි නිකන් සානෝ වගේ බෙදෙන තැනක් එක සෙට් වෙනවා ඒ රම්බොඩ කඳු මේ පැත්තට එද්දි මේ හරිය වගේ වන්ත්‍රී හිල් පේනවා ඊට පස්සේ මේ හරියට එද්දි කොනිකල් හිල් හග්ගල කඳු ඒවා තියෙනවා ඉතින් ඔය විදිහට තමයි කඳු ටික තියෙන්නේ ඒකත් එක ගත්තොත් මේ හරියට ගවරුවෙල කන්ද ගවරුවෙල ඔය ටික ඊට පස්සේ මෙතන ශ්‍රීපාද ස්ථානය බෑන සමනල ඔය ටික ඊට පස්සේ මෙතනින් එහා පැත්තට එන්න තමයි ඔය නෝටන් බ්‍රිජ් ලක්ෂපානේ පැත්ත ඔය අපේ සෙවන් වර්ජින්ස් සප්තකන්‍ය මෙහෙන් එහාට වෙන්න ඊට පස්සේ ඔතනුත් එහාට වෙන්න තමයි දොළොස් භාගේ ඔය කබරගල කන්ද කිනිහිරිය ඔය වගේ පැති සෙට් වෙන්නේ මෙහෙට ඉතින් අපි මේ ඉන්නේ ශ්‍රීපාදේ කඳු සෙට් එක තියෙනවානේ ශ්‍රීපාදේ කඳු සෙට් එකේ උතුරු පැත්තට වෙන්න ඉන්නේ එතකොට සමනල අඩවියේ උතුරු මායිමේ තමයි තියෙන්නේ සෙවන් වර්ජින්ස් ඉතින් මේ බල්ල බැඳිකල ගැන කිව්වොත් එහෙම මේ බල්ල බැඳිකල උඩින් මායිම යන්නේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයත් සබරගම් පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයත් ඊට පස්සේ මෙතන එලිවේෂන් එක ගත්තොත් එහෙම බල්ල බැඳිකල 1930ක් වගේ මීටර්ස් ශ්‍රීපාද ස්ථානය ගත්තාම 2243යි ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් අයිඩියා එකක් තියෙන විදිහට ඔයගලන්ට පෙන්නේ අපි ඔක්කොම වේලෙන්න දාලා ටෙන්ට් වේලෙන්න දාලා කොල්ලෝ කෑම හරි ගස්සනවා මේ සේරම අස් කරගෙන අකුලගෙන අපි බහින්න ඕනේ යකා හැඬු කන්ද යකා හැඬු ඇල්ල පැත්තට හරි ලස්සන දර්ශනයක් තියෙන්නේ ඉතින් මා ලස්සනට අපිට සන්රයිස් එකත් උදේ සෙට් වුණා ඒකත් බැලුවා මෙතන පුළුවන් තරම් එන්ජොයි කරා අපි ඊයේ දවසේ නම් අපි මෙතනට එද්දි දවල් කියන්නේ උදේ ආවේ නමුත් අපිට දවල් වෙද්දි සෙට් වෙද්දි තද ආවුව ඊට පස්සේ වනපෙතර ගියා එතන සීතල කොහොම හරි අපි අවස් වෙනකම් මෙතන කාලය ගත කරා ඊට පස්සේ රෑ වුණා රෑ එළි වෙනකම් සැරෙන් සැරේ හැරි අපි මෙතන දර්ශනය බැලුවා තරු පායල ශ්‍රීපාද ස්ථානයේ ලයිට් ටික දාලා මහා ලස්සනයි ඉතින් කොල්ලෝ ටික සුපිරි මොකද හයික් එක සුපිරියට කරා තව තියෙනවා මං කියන්නේ මෙතනට එන ගමනේදී ඔන්න ඉතින් අපි බල්ලන් බැඳිගල මුදුනේ ඉතින් ඊයේ රෑ මෙන්න මෙතන තමයි අපි කඳුරු බැන්දේ රාත්‍රිය ගෙව්වේ මෙන්න මෙතන තමයි දැන් ඊර මුදුන් වෙන්න ආසන්නයි අපි යනවා මෙහෙමම
යකා හැඬු කන්ද පැත්තර මුතුමූර් ශ්‍රීපාදස්ථානයෙන් අවසර අරගෙන අපි යනවා පල්ලම් බැහැලා යකා හැඬු කන්ද පැත්තර. ඉතින් කොල්ලෝ යන්න රෙඩිලා ඉන්නේ. යමු එහෙනම් සංචාරයේ දිගටම රැඳිලා ඉන්න. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ සහ යකා හැඬු කන්දේ වගේ මැල්ලේ විස්තර මොනවද කියලා. තව ඔයගලන්ට කියන්න අමතක වෙච්ච දෙයක් තමයි මෙන්න මේ බල්ලන් බැඳිගල කියන කඳු මුදුන තමයි කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන උසම කඳු මුදුන හැටියට නම් කරලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ මෙතන අර මතකද ඔයගලන්ට වතුර ගත්තා අපි මෙන්න මෙතනින් ගිහලා. එතන ගල් පොත්තේ ඉන්නේ. අපි ඊයේ එද්දී ආවේ අරහින් යද්දි මෙහෙන් එහෙට ගියේ. දැන් අපි යකා හැඬු කඳු පැත්තට මෙහෙන් බහින්නේ. දැන් මෙහෙම ගිහලා වන ඇස්පෙන් තමයි ඉතින් දිගටම යන්න තියෙන්නේ. පාරක් නම් වැටිලා නෑ. වාගෙන කරගෙන යනවා. මෙතන ඉස්සම. ලියලාගෙන තැනක් නෑ. සම්පූර්ණ මේ ඒරියා එකෙන් පිටේ හැම දෙයක්ම දෙපැත්ත. පාර අනිත් පැත්ත. මේ මෙතන තලිය වැඩි. ඉතින් ඒ වගේම ඔයගලන්ට මතක් කරලා දෙන්න කැමති ඊයේ රෑ ගත්තාම මාරම සීතලක් තිබ්බේ. අපි ජර්සි ජැකට් දාලා ඉවරලා ගෙනිච්ච බෙඩ් ෂීට් පොරවගෙන එහෙම ඉඳලත් අපිට දරා ගන්න බැරි ලෙවල් එකේ මාරම සීතලක්. කාලෙකින් දැනුනේ ඒ වගේ ලොකු සීතලක්. ඉතින් එච්චර වෙලත් අපි කිසිම අවස්ථාවක ගිනි දැල්වීමක් කරන්න ගියේ නැහැ. මොකද අපි මේ ඉන්නේ කැලෑ ප්‍රදේශයක රක්ෂිත ප්‍රදේශයක. අපි කිසිසේත්ම ස්වභාවික පරිසරයට හානියක් නොවන පරිදි බාධාවක් නොවන පරිදි අපි මෙතන ඉන්න ඕනේ ඉන්න පොඩි කාලය තුල. ඉතින් ඕගලන්ගෙන් උනත් ඉල්ලන්නේ මේ වගේ තැනකට ආවොත් හෝ කැලේකට ගියොත් කිසිසේත්ම ගිනි දැල්වීමක් කරන්න එපා. කොච්චර සීතල වුණත් අපහසු වුණත් ඒක අපි විඳ දරා ගන්න පුළුවන් නම් ඕන අපි මේ ස්ථාන වලට යන්න. ඉතින් අපි කැලේට හුරු වෙනවා මිසක් කැලේ අපිට හුරු කරව ගන්න කිසිසේත්ම උත්සාහ කරන්න හොඳ නැහැ. ඉතින් ඒ වගේම ඔයගලන්ගෙන් ඉල්ලනවා ගෙනියන කිසිම කුණු බිඳක්වත් කිසිම තැනක දාන්න එපා සහ මොන හරි දෙයක් බිම වැටිලා තිබ්බොත් ඒක අහුලගෙන එන්න තරම් කාරණක වෙන්න කියලා ඔයගලන්ගෙන් ඉල්ලනවා. මම උඩකින් ගන්නේ පීයක්. අයිස් වගේ කූල් මගුල් ඉදිරි වතුර. අපි දැන් සම්පූර්ණ ආවේ අරහෙන් පල්ලෙහාට බෑලා. දැන් මෙතන නැග්ම තියෙන්නේ. සම්පූර්ණ අපේ හෙඩ හිරුෂය අරනගෙන ඔන්න ඔහෙට මේ ගල් තලාව නගින්න ඕනේ. ටිකෙන් ටික උඩ. ශ්‍රීපාදස්ථානේ ඔන්න අපි ආවා. කොල්ල සෙට් එකේ ඉන්නවා මේ යකා හැඬු කන්දේ මෙහා පැත්තේ වගේ ඉන්නේ. මහන්සි දැන් මෙච්චර වෙලා අපි මොකුත් කෑවේ නැහැ. චොක්ලට් කෑල්ලක් කාලා යන්නේ. අපි ආවේ බල්ලන් බැඳිගල මෙන්න මේ හරියෙන් ගල් පොත්තක් පේනවා. අන්න ওই පැත්තේ ඉඳලා තමයි සම්පූර්ණ කැලෙන් ආවේ. ඔව් එහා පැත්තට වගේ එන්නනේ. ඒ ඇවිල්ලා දැන් මෙතන බෑන සමනල කන්ද අපිට අරහෙට පෙවුනට වඩා පොඩ්ඩක් පේනවා ශ්‍රීපාදස්ථානේ. ඉතින් මේ පැත්තේ මේ දිය පාරවල් පේනවා මේ කන්දේ තැනින් තැන. මෙතනින් පල්ලෙහා තමයි යකා හැඬු ඇල්ලට යන්න ඕනේ. ඉතින්
මෙන්න මේ යකා හැඬු කන්ද එහෙම නැත්නම් යකා හැඬු ඇල්ල ඒ කියන්නේ කිව්වොත් එහෙම ඒ කාලේ මෙන්න මේ ප්‍රදේශයේ වාසය කරපු යක්ෂයෙක් ඉඳලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල පිහිටෙව්වට පස්සේ උන්වහන්සේ වැඩම කළා. ඒ යක්ෂයා අර එයාට සීමාව හිමි වුණා, දේශය හිමි වුණා කියලා හිතලා ඒකට දුක් වෙලා සලපු කඳුළු තමයි මේ ඇල්ලක් විදිහට හැදලි වෙරලා ඔය යකා හැඬු ඇල්ල කියලා හැදිලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක ඉස්සරින් ඉඳන් එන කතාව සහ මේ කන්දට නම වැටලා තියෙනවා. එතකොට බල්ලන් බැඳි කියලා කියන්නේ අර ඒ යක්ෂයා ඒ කාලේ හදපු සුනකෙක් හෝ සුනකයෝ ගාල් කරපු බැඳ තිබ්බ ඉසව්ව කියලායි කියන්නේ. ඉතින් ඒ නිසා එහෙම නම කියනවා කියලාත් කියනවා. සහ තව බෙල්ලන් බැඳිලා කියලාත් කියනවනේ ඒකට. ඒක සම්බන්ධවත් කතාවක් තියෙනවා. හැබැයි ඒක සම්බන්ධව නම් මම අර ලොකුවට දන්නේ නැහැ. අපි ඉදිරි කාලයකදී ශ්‍රීපාද ස්ථානයේ ඉඳලා මේ පැත්ත බලාගෙන ඒ ගැනත් කතා කරමු. කොල්ලෝ මං කලින් කිව්වා ඔයගලන්ට බල්ලන් බැඳිකල උඩින් තමයි මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයත් සබරගම් පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයත් වෙන් වෙන්නේ කියලා. සහ එතනින් පල්ලෙහාට බහැලා යකා හැඬු කන්ද පැත්තට ආවම මෙතන සුවිශේෂී ඉසව්වක් හේතුව තමයි මෙතන සබරගම් පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයත් සහ රත්නපුර දිස්ත්‍රික්කයත් වෙන් වෙන තැන, ඒ වගේම මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කය. ඒ කියන්නේ මෙන්න මේ දිස්ත්‍රික්ක තුනම වෙන් වෙන ස්ථානය තමයි මෙන්න මේ යකා හැඬු කන්ද කියලා කියන්නේ. මෙතන එලිවේෂන් එක ගත්තාම 1950. අපි කලින් හිටියේ 1934 40 රේන්ජ් එකේ. ඔන්න අපි පිටත් වෙනවා. මෙන්න මෙතනින් පල්ලෙහාට යන්න තියෙනවා කියන්නේ යකා හැඬු ඇල්ල පල්ලෙහාට. ඉතින් මේ යකා හැඬු කන්ද ගත්තාම මේ කන්දෙන් මව්දියතු සපයනවා උඩ මාලිබොඩ සීත ගඟුලට. ඊට පස්සේ ඒක මම හිතන්නේ මතක විදිහට කුරුගඟට බහැලා ඉවරලා එහෙන් කළුගඟ පැත්තෙන් යනවා. ඒ කියන්නේ ඊට පස්සේ අනිත් එක මේ ඉස්සරහෙන් යකා හැඬු ඇල්ලෙන් පල්ලෙහාට ගිහිල්ලා මේ 60 නල්ලතන්නි මාර්ගේ සීත ගඟුලට එකතු වෙනවා. ඉතින් මේ රක්ෂිත ප්‍රදේශ මව්දියතු සපයන. ඉතින් ඔය පල්ලෙහාන් මේ සම්පූර්ණ ඔය ගලන වතුර පාර දියලි ගණනාවක් නිර්මාණය කරගෙන කැලණි ගඟ බලාගෙන තමයි යන්නේ. 60 නල්ලතන්නි පැත්තෙන් ගලන සීත ගඟුල. මෙතන වඩා විශ්වාසයක් දාන්න. මෙතන විශ්වාස. දුවන් කරා හතවහමරිලා. සෑහෙන තැන් ඇති කැලතුනේ. මේ වගේ තැන් ඇතුළේ කැලේ ඇතුළේ. මෙතන වතුර පාර ගලන මාර පිරිසිදු. ඒක පොඩ්ඩෙන් බි
ලස්සන වතුර පාරවල් ටිකක් පහු කරගෙන අපි මේ බහින්නේ. තව ඉස්සරහට තියෙනවා. ඕනේ. පතන ඉස්සරහෙන් අර ඇලි දෙකක් එකතු වෙනවා ඒකේ. මේක ලස්සන. අපි දැන් ආවේ මෙන්න මේ ඇල්ල දිගේ එහා පැත්තේ. ඉතින් මෙහෙනොත් ලොකු දියපාරක් මේ පැත්තට ගලන. ඒ කියන්නේ සාමාන්‍ය මේවා මේ වර්ෂා කාලයේදී සෑහෙන සක්‍රියයි. දැන් මේ වතුර නැතුණාට අපිට එන්නත් අපහසු වෙන තරමේ වතුර තියෙනවා. උතුම්බු ශ්‍රීපාදස්ථානයේදී හැම වෙලෙම කියනවා වගේම හරි ලස්සනට මෙතනටත් පේනවා. ඉතින් හිතන්න මෙතනින් පල්ලෙහාට දියාල්ලක් තියෙන්නේ. යකා හැඬු ඇල්ල නෙමෙයි. ඒ පැත්තට අපි තව යන ගම. මාර ගති. අපි මෙතන පොඩ්ඩක් වෙහෙස මහන්සිය නිවාගෙන ගිමන් ඇරලා ආයේ සුපුරුදු පරිදි පල්ලෙහාට යන්න පටන් ගන්නවා. අපාරට සුපිරි වතුරක් දානවා ඇත්ත. අපි දැන් ඉන්නේ යකා හැඬු ඇල්ලට බොහෝම ආසන්න. ඉතින් බලන්න මේ මෙන්න මේක එන වතුර පාර මේක අවුරුදු ගාණක් යනවා ගල් කැටයක් වැටිලා වැලි කැට මෙහෙම කැරකිලා හැරෙන්නේ. ඉතින් කාලයත් එක්ක වතුර පාරත් එක්ක ඕක වෙන්නේ. මෙතනින් වතුර ටික ඇවිල්ලා මෙතන යටින් බහින පල්ලයට. මෙන්න මෙතනින්. එතනින් එන. මෙන්න අතන. දියැලි මුදුන. දැන් බලන්න අපි. ඉතින් අපි මේ ඉන්නේ මේ හැටන් පාරෙන් සිරිපා කරුණාව යද්දී නැත්නම් කරුණා කරලා එද්දී පල්ලෙහා ඉඳලා සාම චෛත්‍ය ගාව ඉඳලා උඩට බලද්දී යකා හැඬු ඇල්ල ඔයගලන්ට දකින්න පුළුවන්. ඉතින් එන්න එතන මුදුනේ තමයි මේ ඉන්නේ. ඉතින් හරි ලස්සන වේව් එකක් තියෙනවා. කොල්ලෝ ගිමන් අරිනවා ෆොටෝ ගහනවා මෙතන. මේක තමයි ඉතින් මෙතන ඉන්නේ. මෙතන ටික වෙලාවක් ඉඳලා අපි බහින්න ඕන පල්ලෙහාට. අපි දැන් ඇල්ලේ මුදුනේ යනවා පල්ලෙහාට. ආයෙත් වන වැස්මත් එක්ක තමයි අපිට ගමන කන්ටිනියු කරන්න තියෙන්නේ. පටුනේ අම්ම ගොඩ යන නැත්නම් පටු ටික දැඩි ආනකයකින් යුතු කඳු බැවුමක් බහින ගමන් ඉන්නේ. මේ ශීඝ්‍ර පල්ලම් බැස්මක් තියෙන. කටි උඩේ නැගන්නේ.
අවුලන්න එළ බහින්නගේ බලාගෙන ඉන්න පරිස්සම යන්න ඕනේ බොහොම අමාරු ඉස්සන ඉන්න අපි මේක පොඩ පහු කරලාම කතා කරමු උදේනෝනේ කොල්ල යනවා ඉතින් ඔන්න ඔය ටික නම් ගල් වලින් පයින්න තියෙන්නේ මෙතන එකපාර පල්ලයට බහින්න බෑ හෙල වැඩි තනිකර හෙලක් තියෙන්නේ කැලෙන් අරගෙන උස වැඩි මෙහෙන් යන්න ඕන එතකොට තියෙනවා ඔන්න මෙතනින් සාම චෛත්‍ය පේන්න තියෙනවා අපිට පැහැදිලිව ඊට එහාන් මා උත්සාහ කැලේ ජලාශය පේන්න තියෙනවා හරි ලස්සනයි මෙතන මාර වීවයක් මෙතන අර සානුව මැද්දේ චෛත්‍ය පෙද්දි ඔන්න මෙන්න මෙතනින් අපිට පේනවා යක හැඬු ඇල්ල ඇද හැලෙන හරිම පොඩි වතුර පාරක් ඇද හැලෙන්නේ මොකද මේ දවස්වල වර්ෂාව නැහැ වර්ෂාවත් එක්ක අර මේ ගල දිගේ ඇලි කිහිපයක් ඇක්ටිව් වෙනවා දැකලා ඇති අවාර ශ්‍රීපාදේම වන්දනා කරන්න ආපු අය එහෙම නැත්නම් මහා වැස්ස ආපු කට්ටිය මෙන්න මේ කන්දෙන් වතුර ගලන හොගාල ලස්සන දියඇලි 6-7ක්ම අපි මේ දිගටම බහගෙන ඇවිල්ලා ඉවරලා උඩින් හොඳට නාගත්තා සීතල වතුර පාර නෑ කියන්නේ ඉතින් එතනින් යා කිසිම මහන්සියක් නෑ ආයෙ හයික් එක ගිය හැකි මරු මෙන්න කන්ද දැන් ඉතින් ශ්‍රීපාද අඩවියට සමුද එන්න තමයි තියෙන්නේ ඉතින් ඕගලන්ගේ ඉල්ලන්නේ කොහෙ ගියත් අනිවාර්යෙන් ස්වභාවික පරිසරය මේ වතුර පාරවල් ගහකොළ සතාසිපාව හැමදේම රකින්න කිසිම හානියක් කරන්න එපා යන ගමන පරිස්සමෙන් ගිහින් එන්න පුළුවන් එතකොට ඉතින් අද දවසේ කොල්ලෝ ටික එකා වගේ සුපිරියට ගේම ගැහුවා නේ එහෙනම් තවත් දවසක සෙට් වෙමුනේ කට්ටිය තාම රෙඩි වෙන ගම එඩා රෙඩි වෙනවා නාලා ගොඩ එනවා අපි එහෙනම් තවත් දවසක මේ වගේ ලස්සන සුන්දර ගමනාන්තයකදී රස්තියාදුවකදී මේ වගේ සුන්දර ඉසව්වකදී හම්බෙමු ගෙල්ලෙන්න ජය වේවා